අයව සුරතලී මිහිරි. මගේ නම මිහිරි ලක්ෂානි. මම ඉපදුනේ 1991. මගේ පවුලේ අක්කයි මමයි නංගිල දෙන්නයි. ළමයි 4ක් වුණාට අපේ තාත්තාට පවුල් බරක් තිබුණේ නෑ. අරක්කු බිබී තැන තැන ඇවිද වුණා. ඉතින් අම්මා ෆැක්ටරි වල වැඩට ගියා. ඒවෙන් ලැබෙන පඩිය මදි නිසා අම්මා පිරිමින්ව තාශ්‍රය කරලා ලැබෙන මුදලින් තමයි ගෙදර වියදම් කවර් කළේ. තාත්තා බීලා රණ්ඩු නොකරපු දවසක් නැති තරම්. ඔය අතරේ තමයි අපේ ගමේ නලින් අයියා මගෙන් යාළු වෙන්න ඇහුවේ. එයා බුලත් පිටක්වත් නොකන කෙනෙක් නිසා මමත් කැමති වුණා. මොකද තාත්තා අරක්කු බීලා රණ්ඩු කරන නිසා මම හිතාගත්ත බොන එකෙක්ව නම් බඳින්නේ නෑ කියලා. 2012 මාර්තු 11 මම නලින් අයියාව බැඳලා එයාලගේ ගෙදර ආවා. ලොකු මගුලක් ගත්තේ නෑ. නලින් මට වඩා අවුරුදු 6ක් වැඩිමයි. එයා හරිම තැම්පත් එච්චර ලස්සන නෑ. හැමෝම කිව්වේ නලින්ව මට කොහොමටවත් ගැලපෙන්නේ නෑ කියලා. මොකද මම සුදු මහත නිලියක් වගේ ලස්සන කෙනෙක්. නලින් අයියා කළේ ඩ්‍රයිවිං රස්සාව. අපිට 2013 දුවෙකු 2017 පුතෙකුයි ලැබුණා. පුතා ලැබුණට පස්සේ අපි දෙන්න තීරණය කළා ළමයි හැදුවා ඇති කියලා. පුතා ලැබුණට පස්සේ නලින්ගේ ලිංගික ආශාවත් අඩු වුණා. එයා වෙහෙස වුණේ පවුලේ ආර්ථිකය වෙනුවෙන්. ඒ නිසා හුඟ වෙලාවට එයා ගෙදර එන්නේ රැය 8 පහු වෙලා. ඒ ආපුවම වැඩ කරලා මහන්සියට නිදා ගන්නවා. ඒත් ඒ වෙද්දී මට අවුරුදු 27යි. අවුරුදු 27ක් කියන්නේ ගෑණියෙකුට ලිංගික පහස ඕනම කාලේ කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මම ගැන කියනව නම් මම සුදු මහතයි. ඒ වගේම පුක එහෙම ලොකු. දකින්න ඕනම පිරිමියෙක්ට හිතෙනවා මට ගහන්න ඇත්තන් කියලා. මම දැකලා තියෙනවා පිරිමි මගේ පුක දිහා කන්න වගේ බලනවා. ගමේ කොල්ලෝ කියනවලු මිහිරි අක්කගේ පුක නම් මරු රැට මතක් කරගෙන අතමරනවා කියලා. මගේ ලිංගික හැඟීම් පාලනය කරගෙන ඉන්න බැරිම කාලයක් ආවා. මම හිතුවා කාගෙන් හරි ලිංගික සැප ලබා ගන්න. ඒ නිසා පිරිමින්ගේ අවධානය ලබා ගන්න මම මගේ ලස්සන කැපිල පේන්න ඇඳුම් ඇඳා. පුක බේරිල පේන්න ටයිට් සායවල තන් බේරිල පේන්න ටයිට් බ්ලවුස් ඇඳා. 2018 දුවව මොන්ටිසෝරියට දැම්මා. මම තමයි දුවව මොන්ටිසෝරි අරන් ගියේ. හන්දියේ ඉන්න නිලන්ත මල්ලි මම ගැන උනන්දු වෙන බව මට තේරුණා. මමත් ඉතින් එයාට ඇහැ දුන්නා. නිලන්තට අවුරුදු 24ක් විතර ඇති. අපේ ගමේ සමන්ති අක්කාගේ මල්ලි. මමත් නිතරම සමන්ති අක්කලාගේ දිහා යනවා. මම ගියාම නිලන්තත් එහෙ එනවා. මිනිහව අවසන්න එක්ක මම පුක බේරිල පේන්න ටයිට් සායවල අදිනවා. මිනිහගේ ඇස් තියන්නේ මගේ පුකේමයි. දවසක් නිලන්ත මගේ සායට පිටින් පුක අත ගෑවා. මම සරාගී විදිහට බලලා hina වුණා. ඉතින් ඊට පස්සේ නිලන්ත සමන්ති අක්කාට හොරෙන් මගේ පුක අත ගන්න, මිරිකන්න පුරුදු වුණා. මමත් ඉඩ දුන්නා. දවසක් මගේ බ්‍රෙසියර් එක අස්සට අත දාලා තනයක් මිරිකුවා. ඉතින් දවසක් නිලන්ත කිව්වා මිහිරි අක්කේ මෙහෙම අත ගාලා මිරිකල මදි. අපි කොහේ හරි ගිහින් සැපක් ගමු කියලා. මම බොරුවට අදිමදි කළා. ඒත් මම කැමති වුණා. පහුවෙනිදා මම දුවව මොන්ටිසෝරි දාලා. මගේ යාළුවෙක්ට කිව්වා දුවව ගන්න. මම පොඩි ගමනක් යනවා කියලා. මම බස් එකකින් පන්නල ටවුන් එකට ගියා. මම ඇඳලා ගියේ ඇගටම හිර රතු පාට බ්ලවුස් එකකුයි කළු පාට ටයිට් සායකුයි. ඒකෙන් මගේ පුක බේරිලම පේනවා. මගේ පිම්බිල පේන පුක දැක්කම ඕන පිරිමියෙකුට නගිනවා. විනාඩි 30කින් විතර බස් එක ටවුන් එකට ආවා. මම ටවුන් එකෙන් බැස්සා. නිලන්තත් ඒ වෙද්දි ටවුන් එකට ඇවිතුණා. මම ගිහින් නිලන්තගේ ඩියෝ බයික් එකට නැග්ගා. මම කිව්වා ඉක්මනට යමු මල්ලි අඳුනන අය ඇති කියලා. නිලන්ත අතුරු පාරක් දිගේ බයික් එක අරන් ගියා. මම ඉස්සරහට වෙලා මගේ තන් දෙක නිලන්තගේ පිටේ වද්දල ඉස්සරහට අත දාලා නිලන්තව බදාගත්තා. නිලන්ත මාව අරන් ගියේ රූම්ස් තියෙන පොයින්ට් එකකට. නිලන්ත ඒකෙන් කාමරයක් අරන් අපි කාමරයට ගියේ කපල් එකක් වගේ තුරුළු වෙලා. යන ගමනුත් නිලන්ත මගේ සායට පිටින් පුක තදින්ම මිරිකුවා. කාමරේ දොර වහලා මගේ ගාවට ආපු නිලන්ත ෂටර්ස් ගාලා මගේ පුකට පාරක් දැවුවා. නිලන්ත මාව පිටිපස්සෙන් බදාගෙන මගේ තන් දෙක මිරිකුවා. එයාගේ පය හොඳට නැගලා ඒක මගේ පුකට තේරුණා. අම්මෝ මේ පුක මතක් කරගෙන මම කොච්චර අතමරලා ඇද්ද කියලා නිලන්ත කිව්වා. ඔයා විතරද? මම ඇහුවා. පිස්සුද අක්කේ ගමේම පිරිමි අතමරන්නේ අක්කගේ පුක මතක් කරගෙන තමයි. එයා කිව්වා. අද අතමරන්න එපා. මෙන්න මේකෙන් ගහලා මට හොඳ සැපක් දෙන්න. මම කිව්වේ කලිසමට පිටින් එයාගේ පය මිරිකල. එනලින් අයියා දැන් මෙතනට සැප දෙන්නේ නැද්ද? එයා ඇහුවේ සායට පිටින් මගේ හුත්ත අල්ලලා. පිස්සුද මල්ලි එයාට දැන් මේක ගැන ගාණක් නෑ. දැන් මේකේ මකුළු දැල් බැදලා තියෙන්නේ. මම කිව්වා බය වෙන්න එපා මම මකුළු දැල් කඩලා ගන්නම්. ආයෙත් මේකේ මකුළු දැල් බදින්නේ නෑ. එයා කිව්වා. නිලන්ත මාව බදාගෙන සායට පිටින් පුක තදින් මිරිකමින් මගේ තොල් කිස් කරන්න ගත්තා. මම කාලෙකින් ලැබෙන පිරිමි පහසට මටත් කිදිරි ගෑවුණා. නිලන්ත මගේ සායේ ගාංචුව පැන්නුවා. සාය ගැලවිලා බිම වැටුණා. මට යන්තම් තේරෙන නිලන්ත මගේ බ්ලවුස් එකේ බොත්තම් ගලවනවා. මගේ බ්ලවුස් එක එයා අතින් කිලි වුණා. නිලන්ත මගේ සුදු පාට බ්‍රෙසියර් එකට පිටින් තන් දෙකේ තදින් මූණ අතුල්ලමින් හපමින් කිස් කළා. ගතෝනේ මොහොතයි. එයා මගේ බ්‍රෙසියර් එකේ හක් එකක් පන්නල තම්බෙඩි දෙක එළියට ගත්තා. එයා මගේ නිපල් වටේ දිව ගෑවුවා. මම තදින් එයාව බදාගත්තා. අනේ නිලන්ත. එයා හොඳට මගේ තම්බෙඩි දෙක ඉරිවා. මගේ කකුල් පන නැති වෙලා මම ඇඳේ ඉඳගත්තා. නිලන්ත කලිසමයි ලොකාල් දෙකම ගැලෙවා. මම එතකොටයි දැක්කේ නිලන්තගේ පය. ඒක අගල් 8ක් විතර දිගයි. නහර පෑදිල ආසාවේ බෑ. අම්මෝ මට කියුණා. නිලන්ත ඒක මගේ මූණට කිට්ටු කරලා මගේ කටේ ඇතිල්ලුවා. මම අතින් ඒක එහාට කළා.
සුට්ටක් ගන්නකෝ මිහිරි අපේ කිව්වා. අනේ මට බෑ මම නලින් අයාගේවත් පුරවල නෑ මම කිව්වා. කට ඇරපිය කියලා නිලන්ත සැර කළා. ලෙවකාපිය ඕක වටේ මමත් කලා ඉතින් බයටම. දැන් ටොපා ගහලා ඒකෙක් දීව ගාල ලෙවකාපිය. මමත් කලා. දැන් කටට අරන් උරපන් මමත් කොල් අතරින් අරන් බයෙන් උරවද්දි එයා කිව්වා ඔහොම බෑ උගුරටම ගනින් කියලා. නිලන්ත මගේ කොණ්ඩෙන් අල්ලලා උගුරටම බැස්සුවා. ඊට පස්සේ වේගයෙන් පැද්දෙමින් විනාඩි 15ක් විතර එක දිගටම මගේ කටේ ගැහුවා. එයාගේ පය අවිස්ස මගේ උගුරටම වදිනවා. ඕ මට කැස්සකුත් ආවා. නිලන්ත මාව ඇදේ පෙරලගෙන මගේ තොල් තන් බඩ කිස් කරගෙන පහළට ගියා. මගේ බුරිය දිව දදා කිස් කළා. ආවා. නිලන්ත මගේ ජංගියත් පහළට අබරල දැම්මා. නිලන්ත මගේ කකුල් පළල් කරල මගේ බනිස් ටෙඩි දෙකක් දිව ගාමින් කිස් කළා. මගේ උකුල ඉබේටම ඉස්සුණා. අනේ ලෙව කෑව ඇති නිලන්ත දැන් ඔය පයෙන් මගේ හුත්ත පැලෙන්න ගහපන් දෙයෝ. මම කිව්වා. නිලන්ත එයාගේ පය මගේ හිලට තියලා තද කළා. මට රිදුණා. ආයි අනේ අම්මෝ මට කියුණා. නිලන්ත මට වේගෙන් ගැහුවා. මමත් එයාගේ පිට අත ගගා මගේ කුක උස්සල පද්ද ඇල්ලුවා. මට පොඩ්ඩක් ෂොක් එක වැඩියෙන් ඕන වුණා. නිලන්ත හයෙන් දගලන්න වස්තුව මට රිදෙන්නේ නෑ මගේ හුත්ත පතුරු යන්න ගහපන් පකෝ මම කිව්වා. නිලන්ත මැෂිමක් වගේ මට ගැහුවා. කාලෙකින් මට සුරාන්තයක් ලැබුණා. මගේ ආශාවල් වේල්ල කඩාගෙන වගේ ගියා. මම හයෙන් කෑ ගැහුවා. අප්කේ මටත් කිට්ටුවේ ඇතුළෙම යවන්නද? එයා ඇහුවා. එපා ඔබේ කැරි වලින් මාව නාවපන් නිලන්ත මම කිව්වා. නිලන්ත මම ඉස්සරහා හිටගෙන අතේ ගහන්න ගත්තා. මමත් ඇට දෙක මිරිකුවා. මට යනවා මිහිරි අප්කේ කියද්දි